මොකක්ද මේ හයිපෝතයිරොයිඩිසම්? එහෙමත් නැත්නම් තයිරොයිඩ් ඌනතාවය කියලා කියන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා හෝ තයිරොයිඩ් හෝමෝනයේ නිෂ්පාදනයේ අඩුවීම නිසා මේ තත්ත්වය ඇතිවිය හැකියි. මේකට හේතු වෙන්න පුළුවන් මොනවද? සාමාන්‍යයෙන් තයිරොයිඩ් සැත්කමකට භාජනය වූ කාන්තාවකගේ තයිරොයිඩ් ග්‍රන්ථිය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කර ඇත්නම් ඔවුන්ගේ තයිරොයිඩ් හෝමෝන් ප්‍රමාණය අඩුවෙන් පැවතිය හැකියි. මීට අමතරව ආවේනිගත රෝග, මානසික ආතතිය, ඔටෝ ඉම්යුන් රෝග, හෂිමෝතෝ වැනි තත්ත්වයන් හඳුන්වා දෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදිහට අධික විඩාව, අධික දහදිය දැමීම, බර වැඩිවීම, වියලි සම, හිසකෙස් හැලී යාම සහ ගොරෝසු වීම, විෂාදය, ඔසප් දිනවල වැඩිපුර රුධිරය වහනය වීම, මලබද්ධය, කෑම අරුචිය දක්වන්න පුළුවන්. හයිපෝතයිරොයිඩිසම් සඳහා නියම කරන රුධිර පරීක්ෂණ මොනවාද? සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් TSH පරීක්ෂණය සහ FT4 පරීක්ෂණය සුලභව නිර්දේශ කරනවා. මීට අමතරව තයිරොයිඩ් ඇන්ටිබොඩි පරීක්ෂාව සිදු කරන්න පුළුවන්.